පම්පෝරියා නේද? මතන් සෝයි මල්ලි. වරේ. මොකද කරන්නේ? එතන මල් කඩනවා බං. වෙනු ගහනනේ? ඔව් දන්නවනේ. ඔයාලත් අපිට තමයි කින්නේ දාන්නේ නේ. ඔව්. යංකෝ මේ. මචන් ගෙඩි ඈ. ඔයා ගහන්න පොල්ලු මොනවද පොල්ලුද ගහන්නේ? ඔයා දන්නවද අපි මනම්මනාම. මම දන්නේ නෑ මම උඹලගේ තවත් දන්නේ. අපි පොඩිනේ කාලේ. අපි ඒ කාලේ උඹලගේ වයස කාලේ අපි ඔන්න අපි මේ වෙනුළු කැඩුවා. රවුන්ඩ් වෙනුළු කැඩුවා. මස් වෙනුළු කැඩුවා. කෙල්ලන්ගේ පෙට් ඒක වෙන දෙයක්. ඒ මොකද්ද? ඒක උඹලට වැඩන්නේ නෑ. හරිද? අපි පරම්පරාවේ වෙද්දකම් කර වෙරුකක් කැඩුවා. වෙරුළු ගහට කඩලා තමයි මන්ත්‍රී කියන්නේ. නයි යෝ වෙන්නේ. ආපු නයි මෙහෙම ඇවිල්ලා විසවන්නේ. එහෙමද? ඉතින්යි වෙරුළු හැම මන්දනගනේ අපි ඒ කාලේ. ඔන්න එහෙනම් අයියේ බර කුරුවනේ කල්ලා දෙන්න. ඔන්න ඉන්නකෝ මල්ලි තාම යනවා යන්න. ඇති කීවත්. ඔන්න ඉන්නවා ඉන්න. සකුත් වෙනවානේ. අහින්නේ. නම් මේක අහන්නකෝ. ඉන්නේ අපි මන හදන්න ඉම්මා. මුත්තගේ පනත්ත උත්තන. ඉතගේ මුත්තගේ හොනන්න ගිහින් තෝල්න මේ අර ඉන්න මෙන්නවත්නාමේ. අපි වත්තත් නෙන්නේ. අනේ මේක කල්ලා දෙන්න අනේ වගේ පම්පෝරිය නැතුව. නම් උන් කාලමනේ නේ කාලමනේ. අර ඉන්නවත්නාමේ. ඕගේ වෙනු හොනන්නේ මෙන්න මෙහෙම අරගෙන උරනවා. ගාලන් හම්හාම වෙරුළු ටික උන්කාලා දීපනේ නේ ගෑවේ උඩ නෙමෙයි. ඒක වෙරුළු ගහන්න ඕන. ගහට ගහන්න. මම දැන් එනන්නේ මොකද උඹලා පොඩි මය වෙනවා. යන්නේ අපේ ලොකුනා මේ උඹගේ කතාව ඇති බං මේ පොල්ලක් ගහලා දියම් බං මොකක්ද අර වැස්සකුත් වෙනවනේ බං. අනේ උඹලා නැහනේ හන්නේ මේ නිකන් යාසාවනේ පොල්ලන් නිය. ඔන්න එබා ඔය තියෙන පොල්ල ගන්න. පොල්ල. උඹලන්ගනේ ඔන්න හන්නේ උඹලන්ගනේ. මම එංගා මල්ලි ආහුනේ ලං ගහන්නේ. උංගවා. ගහපන් බං. ගහපන් ඉතින් ගහන්න උඹට කීවේ. ගහන්න. ඉතින් ගහපන් උඹට ගහන්න තමයි දැන්. කීයේ. ගහපන් බං. අයියෝ දෙනේ. කොහොමද කීවේ? පරම්පරාවම මේ දෙල්ලු කඩනවා කියලා මේක කීවේ. දැන් බලන්න. දෙල්ලු ගෙඩිය කඩා ගන්නත් ඕනේ. හැබැයි කට්ටිය කියනවා මේකේ හොල්මන් ඉන්නවා කියලානේ. පොඩ්ඩක් බලමු ගිහිල්ලා. අර පම්පෝරියා නේද? ඔද්ද මොනවා වෙයිද දන්නේ. ඕක ආවක් කියන්නේ ඔකගේ ජාතකය ගැන මම ඔකා කියන්නේ. ඉවර. ඕ බම්බා දත්තා ඊයේ වේදු කරන්න ගිහින් දැක්කනේ උනුදේ. අන්තිමට කලන්තේ දැම්මා. එහෙම කියන්නේ මම මිනිස්සුන්නා මම අනන්නේ. එතන උනේ එතන උනේවා පම්පුරේ ගෙවා විතරනේ වා වැඩේ කරේ නෑනේ. ඔන්නන් ඉන්න. එතන උනේ ගුණත් අස්සන මනේ නියන්නේ. නිව්ටන් හොයාගත්තා. නිව්ටන් නූරියන් ගෙනියන් ගන්න නේ ඔළුවනේ. නෝනේ අඹ ගෙඩියන් නේද? අඹ ගෙනියන් ගන්නුනේ. අඹ ගෙනියන්නේ අයිසෙක් නිව්ටන්නේ. යාගේ ගුණත් අස්සන මනේ උණෙන් ගිහින් ඇවිල්ලා මොන්න ඇන්නුනා. යාගේ තුනක් තියෙනවනේ. තුනක් තියෙනවා යාන. ඒකයි ඒක නෝනේ. දෙවෙනි එකද තුන්වෙනි එක? නෝනන්න දැනගන්න යන්න. මං කොහෙද යන්නේ? මං මේ යන්න ලැහැත්ති වෙල්ලු ගෙඩියක් කරන්න. මේ වන්නද? ඔව්. එන? ඔව්. මේ ගහන්න මේකේ හැබැයි මේ හොල්මන් තියනවා කියලා ආරංචියකුත් ආවා. හරි ඉතින් මේකේ හොල්මන් ඉන්නවා මම අපි යන්න බය වේ. හොල්මන්. ඔව් හොල්මන්. කප්පේ කතා ගණන් ගන්නවා මන්නම් බෑ යන්න මේකට. හොල්මන් ඉන්නවා.
මෙල්ලු කරන්න නම් යන්න බෑ. මං වුණා මයන. ඔව්. ආයි බය දහනවා ආයේ. ඔය මං මහ ඔයන් අන්නවන්. හසෝන අහලා නම් තියෙනවා. හා ඔළුවක් තියෙන්නේ හා ඔළුව. හා ඔළුවන් අන මූණ. ඔහොම බලන්නේ. මුචේට ඉන්නේ මේ ලාවේ. අන හරි. එන්න මන්නමන්න නන්දිනවා මම. බට්ටා කිව්වේ. අන අම්බෑට. එටට බැඳලා තියෙනවා මම. එන ඔයා මොහිනීව නන්නවන්. මොහිනීව. මොහිනී. අර ළමේ ළමයා ගාගෙන. ළමයා හැමත ළමයා මගේ. ළමයා මගේ. ළමයා මිනිහ අන්නේ. මාර චරිතයක් ඉන්නේ අද. ඔයා නන්නවනේ. අම්බේ කිරිමුත් නා. මුත්ත. කසිවිකුනේ මිරිර ගාල්. නාගනනවනේ ඔයා. ඒ කිරිමුත් නෙමෙයි. අර එළදෙරන්ගෙන් ඉරිමෙව්වා නේ. එළදෙරන්ගේ තන්නිරිඟුවේ නන්න. එලා මිරිරේ ඉන්නේ නෑ. අර මම අර කසෙප්පු විකුණ මිකා විතරයි දන්නේ. උඹලගේ මීම නේනේ. යක්කුන්ගෙන් කිරි දෙව්වේ. යක්කු බැඳගෙන ඉරි දෙව්වේ. එහෙනම් මට උදව් කරපන්. අන්නානේ වෙන්න ඕනේ. වෙන්නු කිදියා කලාන්න ඕනේ. යනවා මේක වත්තට. මට යන්න පොඩි උදව්වක් දියම්බා. ඔයා යන්. උඹගේ පම්පෝරේ නැතුව පොඩ්ඩක් මට උදව්වක් දියම්බා. උඹ ආවෝ ජාතකය ගැන මොන කියවන්නේ? එපා වෙනවා. උඹලගෙන් වැඩක් ගන්න බැරි. අනේ අයියෝ අනේ වෙනනුනේ ඕනේ. වෙනනුනේ ඕනේ. ඔයා යන් වෙනු ගන්න මං යනවා මං ඉන්නේ. හේම යන්න. ගමේ කට්ටිය ඉන්නවනේ. ඔයාලා වගේ මේ ගමට ඉන්නක වටිනවා. ඔන්නවා යන්නේ ඔන්න. ඉන්නනෝ හොල්මන් මං යානෝ. එයාට සෝමයි බෑ දුවන්න. අනේ යන්න බෑ. අනේ බෑ සෝමයි. එන ඔය යන්නේ. හොල්මන් කියන්නේ කවුද? හොල්මන්. අනේ බෑ බෑගෙන වැඩ ගන්න මන හුනේ. එනවා ගන්න. මම වලා ගන්න. එනවා ගන්න. මේ සෝමයා මට බයයි වුණාට. නෑ මොකද ඕමද මොත්තේ? උත්තේක නම් මේක අහන්න ගමේ මිනිස්සු හැමදාම කියනවා මේක මේ හොල්මන් ගොඩක් ඉන්නවලු මේකේ. හරිද? කවුරුත් මේකට ඉන්නේ නෑ. මරවන්න උනේ හොගන්න. මේ අර මොකද බුදින්නේ? නෑ මේක නෝ එක යම් වලිසරවල. අනේ හිමිහින් හිටියන් මේක ඔය නෑ මම එන්නම මේක මොන්නේ ගොඩරයි මම ඉන්න අන්නම අනුවනයිනි බයත් වගේ මට මම ඉන්නවනේ ඔයා එන්නම යන්න බය නෙමෙයි මෙලු කියනවත් දන්නේ නැහැ මේකද මොට්ටෙක පොඩයි නොමිනයි කොහොත් යන්න බා මේක බය නෑ බය නෑ මේම් පොට්ට එක ගහ හරි වෙනයිනේ කොල්ල වෙරයිනේ කොහයන්නේ ඔයා මට බය වෙනවා මොය වෙන්න ඔයා කියවනේ අත්තා මුත්තා කීකිත්තා පනත්තා නැත්තා මේ හුල්ලා වගේ කට්ටිය හුල්ලක යක්කු බෙදන් වැඩේ කරා කියලා වාදන් කීවනේ එහෙනම් දැන් බය වෙන කිසි දෙයක් නැහැනේ ඔයා බලාගෙන යක්කුවා ඔයා යක්කුවම බලාගෙන මම යනවා ඔයා ජාලා ඕනේ ආයෙත් වත්තේ උනම් මොන්න නෑනේ හුලන් පොඩ කරයිද වැස්සනේ ඒකයි හුලන් ගෙඩිය කොට එහිඳ ගන්න කඩනවා කෙසේ වෙතත් මට නම් බයෙත් ඒ වගේ
අතන මොකද හෙන්නේ නවර හරි මල වෙන්න බා හරි මල වෙන්න ඔයා යාළුවෝ කියලා කිව්ව නේද හරි මල පොඩක් කතා කරලා ඉන්නකෝ නේ නම් ඉන්නකෝ මොන මන්දන දිනවා මන්දන සෝමි අයියා අර අතන කළු පාට වෙසුණක් මගේ එකක් පේනවා අර මොනක් නේද සෝමි අයියා ඔයා කීව නේද පරම්පරාවෙන් මේ මොකද්ද මේ වයිට වදන එන්නෙත් නෑ අයියෝ පරම්පරාවේ කට්ටියම යක්කුන් බෙදගෙන වැඩ ගත්තා කියලා සෝමි අයියා අයියෝ